Good morning යාළුවනේ. ඔන්න අදත් මං බ්ලොග් එකක් ගෙනාවා. මේක ටිකක් වෙනස් වෙනදා අපේවට වඩා. Anyway, so මම මේ බ්ලොග් එකෙන් ගේන්නේ මොනවද අපි වැලන්ටයින් දවසේ කරේ කියලා. මං උදේ නැගිටිද්දී මට roses, various chocolate wine and ලස්සන කාඩ් එකක් හම්බුණා හස්බන්ඩ්ගෙන්. So it made my day. Your eyes, a galaxy of stars. Capture me, hold me in your arms. Your smile, a ray of sunshine bright, makes my world feel warm and light. You're my everything, my guiding light. You fill my days and make my nights. I'm lost in you, my love so true. Forever yours, me and you. Hand in hand, a love so pure across the land. Every beat, my heart does sleep. You're all I need, you're all I keep. You're my everything, my guiding light. You fill my days and make my nights. I'm lost in you, my love so true. Forever yours, me and you. Dance through life, hand in hand. A love so pure across the land. With every beat, my heart does leap. You're all I need, you're all I keep. You're my everything. ඉතින් එදා අපේ ප්ලෑන් එක වුණේ නොරිච් ගිහිල්ලා වැලන්ටයින් වයිබ් එක කොහොමද කියලා බලන්න. ඉතින් මේ අපි යන ගමන් එදා ගොඩක් bright day එකක්. ඒක හරියට yeah, it's like some vibe in a day. So මෙතනින් මම පොඩ්ඩක් මාව introduce කරන්නම්. මගේ නම අශු. මම UK වල නර්ස් කෙනෙක් විදියට වැඩ කරනවා. තාම අවුරුද්දකුයි මාස 6ක් වගේ තමයි මෙහෙට ඇවිල්ලා. ඉතින් මං හිතනවා මගේ vlogs UK එන්න ඉන්න ඔයාලට වගේම UK nursing pathway එක කරගන්න struggle කරන demotivate වෙලා ඉන්න අයට මගේ vlogs හොඳ motivation එකක් වෙයි කියලා. මගේ channel එක subscribe කරලා තියාගන්න. මං ඔයාලට ඉස්සරහට දාන වීඩියෝ වලින් ගොඩක් විස්තර සහ UK වල ලස්සන තැන් බලන්න පුළුවන්. UK nursing salary එක කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම අපිට settle වෙන්න පුළුවන්ද මේ UK salary එකෙන්. ඒ වගේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.
Your love is beauty. My heart's racing. Your love is magic. My soul is blazing. Every touch feels like a dream. Every word keeps my heart afloat. In this moment, everything's right. සරලවම කිව්වොත් නර්ස් කෙනෙක් විදියට ඇවිල්ලා හොඳ ලයිෆ් එකක් ගෙවන්න මෙහෙද නර්සින් සැලරි එකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙහි ගොඩක් දේවල් තියෙනවා ස්ට්‍රෙස් රිලීෆ් කරගන්න පුළුවන් දේවල්. සිම්ප්ලි කිව්වොත් වින්ඩෝ shopping. මේත් ඒ වගේ ෂොප් එකක්. මේ shops වල තියෙන දේවල් බලන්න ආසයි. වෙලාව යනවා දැනෙන්නෙත් නෑ. මට මේ ෂොප් එක ඇතුළට ගියාම මාර රොයල් ලුක් එකක් දැක්කා. මෙයාලා එක ෆීල් කරන්න ලස්සන රොයල් මියුසික් එකකුත් ප්ලේ කරලා තිබ්බා. ඉතින් මං සතියට දවස් 3ක් වැඩ කරන නිසා මට මේ වගේ දේවල් වලට හොඳට වෙලාව තියෙනවා. මට මතකයි මම ලංකාවේ වැඩ කරද්දී කොච්චර අපි පැක් වෙලාද ඉන්නේ කියලා. අපිට ප්‍රශ්න ගොඩයි. work load, seniority pressure, time pressure, no free time, no family time. මෙහෙදී කිසිම දෙයක් නැහැ. work load එක නැතුවම නෙමෙයි, stress එක නැතුවම නෙමෙයි. හැබැයි ඒ දේවල් සේරම manageable. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, stress එකක් තියෙනවා නම් අපේ ward managers-ලා, ward sisters-ලා, අනිත් colleagues-ලා සේරම අපිට උදව් කරනවා හැම දෙයකටම. අඩුම තරමේ අපිට hug එකක් හරි දෙනවා. අපි stress නම් අපිට stress leaves උනත් ගන්න පුළුවන්. ජූනියර් නර්ස් කෙනෙක් විදියට මම ලංකාවේදී කාපු කට්ට නම් මම මෙහිදී කෑවේ නැහැ කියලා 100% මට කියන්න පුළුවන්. I live my best life here. ඔයාලා කවුරු හරි UK එන්න struggle කරනවා නම් ඒ වගේ නර්ස්ලා මේක බලනවා නම් මම කියන්නේ කොහොම හරි OET CBT පාස් කරගෙන නර්ස් කෙනෙක් විදියට UK හරි කොහේ හරි best life එකක් ගන්න පුළුවන් රටකට යන්න කියලා. I bet you will have the best life there. අපි යමුකෝ දැන් රොක් එකට. ඔයාලට පේනවද මේ ලස්සන්ට එල්ලන්නේ මොනවද කියලා? එක lovers ලියපු wishes. මටත් හිතුණා මගේ හස්බන්ඩ්ගේ නම දාලා wish එකක් ලියලා මේක එල්ලන්න.
මං ඔහම වටේ ඇවිදගෙන එනකොට මං දැක්ක මේ ලස්සන මුස්ලිම් ලේඩි කෙනෙකුත් ඒකට ඇඩික්ට් වෙලා ඉන්නවා. මං ඒ සීන් එක හරිම ලස්සනට දැක්කා. මේ ෂොප් එකේ නැති දෙයක් නෑ. ආර්ට් සෙක්ෂන්, ක්‍රොෂට්, ක්‍රාෆ්ට් සෙක්ෂන්, ජුවලරි මේකින්, ලස්සන කැන්ඩල්ස්, ලස්සන ඩෙකරේෂන්ස්, බාත්රූම් වෙර්, ලස්සන තීම් එකකට හදලා තියෙනවා. මේ තියෙන්නේ මං ආසම සෙක්ෂන් එකක්. පේනවද ඔයාලට මේ චොක්ලට් එක? මේක මං ගන්නත් හදලා ගත්තේ නැහැ. ඕක ඉවර කරන්න අපේ ගෙදර කවුරුත් නැති නිසා. මේක බලන්නකෝ. පාට දාපු මඤ්ඤොක්ක බඩ වගේ නේද? ඒ ලස්සන කියුට් මාෂ්මෙලෝස්. මම නම් කන්නේ නැහැ. මම මේ එකතු කරන්නේ මගේ වැඩ කරන තැන යාළුවෙකුට හැම්ප් එකක් හදන්න බඩු ටිකක්. මම වෙන ලොග් එකකින් ඒක හදන හැටි පෙන්වන්නම් ඔයාලට බලන්න. මේ සෙක්ෂන් එක තියෙන්නේ ටී වර්ග, ෆ්ලේවර්ඩ් ටීස්. මෙයාලේව හදලා තියෙන්නේ tea leaves එක්කම එක dried fruits and dried flowers එක ජාතිය දේවල් දාලා. रब मेरा चरवाहा है, मैं किसे गलती काट ना होवांगा। ओ मैनू हरी घास विच बहारा दिंदा है, पाड़ी दे चश्मे ने मेरे मन नू आराम दिता है। सही राह ते मार्गदर्शन करदा है, ओ मेरी जिंदगी नू सही दिशा विच ले जांदा है। चाहे मैं भूत देखने हनेरे दे ओ विचों भी जा रहा हूँ, कभी मैं ही कर मैं ही लगदा, क्योंकि तू दस बेफत था की छावी मेरे लिए आराम दा तेरे बगले हो। तू मेरे लिए कुछ मनाना
මේ ඉන්නේ අපි කොස්මෝ එකේ. ඒකත් ඩෙකරේට් කරලා තිබ්බා පොඩි heart shape papers වලින්. මම ඉතින් පොඩි වීඩියෝ කෑල්ලකුත් දැම්මා. මේ තියෙන්නේ අපේ ඉන්ටර්නැෂනල් බුෆේ එක. ඒක කෑමත් හොඳයි. හැබැයි ඉතින් ලංකාවේ කෑම තරම් කොහෙවත් කෑම රස නැහැ. ලංකාවේ තමයි බෙස්ට් ෆුඩ් තියෙන්නේ. මේව මෙතන ගොඩක් කෑම ස්පයිසි වගේම ලංකාවේ කෑම නමකුත් තිබුණේ නැහැ. හැබැයි ඉන්දියන් කෑම වර්ග ගොඩක් තිබ්බා. Indian, Japanese, Chinese, everything was there. අපි අපේ ලන්ච් එක අරගෙන ඊළඟට අපි මේ සෙමෙට්‍රි එකයි චර්ච් එකයි මැද්දෙන් ඇවිදගෙන වෙනත් පැත්තකට ගියා. මේක ෆෙබ්‍රුවරි මැද හරියේ ෂූට් කරපු vlog එකක් නිසා පොඩියට මල් පිපීගෙන එන වීඩියෝස්ත් ගන්න පුළුවන් වුණා. මං ආසම UK වල නේච් එකට. ඒක හරිම ආකර්ෂණීයයි. මේ තව ෂොප් එකක් ලස්සන එක දේවල් තිබ්බා. මේක ඔයිල් එකක්. එයාලා එක flowers and cinnamon stick එකක් ඒ ඔයිල් එකට දාලා තිබ්බා. මේක ලස්සන puzzle එකක්. මං හිතුවේ ඒක book එකක් කියලා. නෑ ඒක puzzle එකක්. So I kept it back. බලන්නකෝ මේ chain එකයි pendant එකයි කොච්චර ලස්සනද කියලා. ඒක ගොඩක් එක්ස්පෙන්සිව්. මං අතටත් අරගෙන අපහුත් තියලා ආවා. ඒක හරිම ලස්සනයි. අපි ගෙදර එද්දී එදා ගොඩක් හවස් වුණා. මේ රෑ 8ට විතර හිම වැටෙන්න පටන් ගත්තේ. අපි රේලි තමයි දකින්නේ ස්නෝ. ඒ වැටෙන ටිකත් උදේ වෙද්දී දිය වෙලා ගිහින් තිබුණා. හරිම ලස්සනයි නේද? බලන්නකෝ ඒක ස්ලෝ මෝෂන් වැටෙද්දි කොච්චර ලස්සනද කියලා. හරියට පිනි කැට වගේ. අපේ ජීවිතත් මේ හිම වගේ නේද? අපිව දිය වෙලා යනකම් අපිට ඕන මේ හිම වගේ වෙන්න. ඉතින් අපි අපේ best life එක ගෙවන්න මහන්සි වෙන්න ඕනේ. struggle, stress අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. අපේ හිතට ගැළපෙන විදියට ඒවට විසඳුම් හොයාගන්න ඕනත් අපිමයි. ඒ හැම දෙයක්ම මැනේජ් කරගෙන ඔයාලගේ best life එක ලෝකෙ කොහේ හිටියත් ලස්සන වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අශ්ෂු.